හරි ඉතින් අපි බඹරකන්ද ඇල්ල බලලා දැන් යන්නේ ගයි ලංකැල්ල බලන්න. ඉතින් අපි යන් ලංකැල්ල බලන්න. බෝඩ් එක ගහලා තියෙනවා ලංකැල්ල කියලා. ඉතින් මෙන්න මේ පාරෙන් තමයි යන්න ඕනි ලංකැල්ලට. එහෙනම් ඉතින් අපි ගිහිල්ලා බලමු. හරි ඉතින් අපිට ලංකැල්ලට යන්න තියෙන්නේ ගයිස්. ෆයිනස් කැලයක් මැද්දෙන් තමයි. ඉතින් බලන්නකෝ. මේක මැද්දෙන් තමයි අපිට යන්න තියෙන්නේ. බඹරකන්ද ඇල්ල ළඟ ඉඳන් කිලෝමීටර් 2ක් වගේ තියෙනවා ලංකැල්ලට. ඉතින් එහෙම තමයි අර බෝඩ් එකේ දාලා තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු ලංකැල්ලට මොන වගේද කියලා. ඉතින් ගොඩක් කට්ටිය ඉතින් මම හිතන්නේ ඒක ගොඩක් ෆේමස් නෑ. ලංකැල්ල ගොඩක් ෆේමස් නෑ. ඉතින් අපි හරි ඉතින් ඔයාලත් තිනකොට පරිස්සමෙන් ඉන්න. තේනවනේ කකුල පොඩ්ඩක් හරි ලිස්සුවොත් එහෙම පල්ලම තියෙන්නේ. ඉතින් පල්ලමේ තමයි නවතින්නේ. කකුල ලිස්සුවොත් එහෙම. ඉතින් ඔයාලා පරිස්සමෙන් ඉන්න. ඉතින් බලන්න කොච්චර ලස්සනයිද කියලා. අම්මෝ. ඉතින් අපි ආවා ලස්සන තැනකට. ඉතින් බලන්න මෙතනට පේන view එක කොහොමද කියලා. අම්මෝ කියන්න වචන නැහැ. කොහොමද මෙතනට පේන view එක? මෙන්න මේ හරිය පේනවා වැව්. හරියෙන් පේනවා. මෙන්න මේ හරියෙන් පේනවා බදුල්ලකලම ප්‍රධාන පාර. ওই පැත්තෙන් බදුල්ලට යන පාර තමයි පේන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි ආපු පාර. මෙතනින් ඔහොම අපි ආපු පාර තමයි මේ පේන්නේ. ඉතින් පට්ට ලස්සන view එකක් පේනවා. කොහොමද view එක? අන්න අතන පේනවා guys වැවක්. මෙන්න මෙතන කඳුලින් තමයි වැව පේන්නේ. ඉතින් වීඩියෝ එක පැහැදිලිව පේන්නේත් නැතුව ඇති. මෙන්න මේ හරිය තමයි වැව පේන්නේ. මම හිතන්නේ මේ පැත්තෙන් පේන්නේ උඩවල මෙහෙම වෙන්න ඇති. මම හිතන විදිහට. ඉතින් කොහොමද දන්නේ නැහැ. නා පියන් ලංකැල්ලට. බලන්නකෝ මේ view එක කොහොමද කියලා. කන්දෙන් මීදුම් බාල පේනවා. මෙන්න මෙතනින් පේන්නේ අපිට. මේ පේන්නේ ලංකැල්ල. ඔය මෙතනින් වැටෙනවා පේන්නේ ලංකැල්ල. ඉතින් තමයි අපි යන්න ඕනේ. කොහොමද view එක? ඉතින් ඔයාලත් දකින්න ඇති පට්ට ලස්සන view එකක් තියෙනවා. මේ පාර දෙකට බෙදෙනවා. මේ පාරෙන් ගියොත් අපිට ගියයි උඩ පාරෙන් ගියොත් ලංකැල්ලේ මුදුනට. මේ පාරෙන් තමයි ලංකැල්ල වැටෙන තැනට යන්න තියෙන්නේ. අපි ඉතින් ලංකැල්ල වැටෙන තැනට යට පාරෙන් ගියන් තමයි ලංකැල්ල වැටෙන තැනට යන්න තියෙන්නේ. උඩ පාරෙන් ගියාම ලංකැල්ල මුදුනට. ඉතින් මැප් එකේ තියෙනවා අපර් ලංකා කියලා. ඒ තමයි ලංකැල්ලේ මුදුන. ඉතින් මේ පාරෙන් ගියාම වැටෙන්නේ ලංකැල්ල පාමුලට. අපි ගිහිල්ලා බලමු ලංකැල්ල. කොහොමද පාර? එතනම් මෙහාට අවුව. මේ දුම් බාල තියෙනවා. තව ටිකක් කියලා යනකොට වහි. ගයිස් අපි ළඟට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ඉස්සරහින් පේන්නේ ලංකැල්ල. ඉතින් පට්ට ලස්සන view එකක් තමයි ඔය තියෙන ලංකැල්ල. අර උඩ පාරෙන් ආපුවම අපිට එන්න පුළුවන් අර අතන උඩට. ලංකැල්ල උඩට තමයි උඩ පාරෙන් ආපුවම එන්න තියෙන්නේ. කොහොමද තියෙන view එක? එහෙනම් අපි යන් ලංකැල්ල ළඟට.
ඉතින් ඇල්ල ගහට යන්න දෙන්නේ මෙන්න වගේ කැලයක් මැද්දේ. පිටිසිල්ල බලමු මොනවද කියලා. හරි අපි ලංකැල්ල ළඟටම ඉන්න තියෙන්නේ. අපි ඉතින් එතෙන්ට ගිහිල්ලා බලමු මොනවද කියලා ලංකැල්ල. ඉතින් මේවා වැඩි ප්‍රසිද්ධ නෑ මං හිතන්නේ. අම්මෝ guys finally අපි ආවා ලංකැල්ල ළඟට. Nice view guys. Hey. ඉන්නේ ලංකැල්ල ළඟ. හරි guys ඉතින් මේ තමයි ලංකැල්ල. බඹරකන්දැල්ල ගාව ඉඳන් කිලෝමීටර් 2ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට වොයිස් එක නම් ඇහෙන්නේ නැතිවත් ඇති මෙතන සද්දේ ඉඳලා. හරි guys ඉතින් අපේ vlog එක මෙතනින් ඉවරයි. ඉතින් අපි දැන් ලංකැල්ලට ආවා. ලංකැල්ලක් බැලුවා. අපි මෙතනින් යන්න තමයි හදන්නේ. ඉතින් අද අඳුරු කරලා තියෙනවා අහසත්. ඉතින් මේ වගේ බෑ වැඩි වෙලා ඉන්න හොඳ නෑ. උදායින් වැස්සාවුත් එහෙම ඉතින් වතුර වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි අවුල මේ වෙන්නේ නේ. උදායින් වැස්සාවුත් එහෙම මේකේ වතුර ඇවිල්ලා වතුර වැඩි වෙන්න පුළුවන්. ඉතින් අද නම් තව අඳුරු කරලා තියෙනවා. ඒකෙන් හින්දා ඉතින් අපි නම් මෙතන වැඩි වෙලා ඉන්නේ. එහෙනම් ඉතින් මේ vlog එකත් මෙතනින් ඉවර කරමු. බඹරකන්ද එකයි මේකයි මම පාර්ට් දෙකකට දාන්නම්. බඹරකන්ද එක පාර්ට් 1 ඊට පස්සේ මේක අප්ලෝඩ් කරන්න. ඉතින් travel වලට ආස කට්ටියම channel එක subscribe කරමු. subscribe කරලා subscribe දෙන්න. ඉතින් අපි තවත් දවසක ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම goodbye.